හයි. ඉතින් ලංකාවට ආවනේ. ලංකාවට ආවට පස්සේ චුට්ටක් විතර ආපු ගමන් ඔයාලා දන්නවනේ. අවුරුදු විතර පස්සේ ලංකාවට ආවට පස්සේ පොඩ්ඩක් අපි බිසි වෙනවා. බිසි වෙනවා කියන අපේ ගෙදර රස් කරන්න තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අපිට කරන්න තියෙනවා. අද මම මේ නැස්ති වෙන්නේ. අද මට ෂෝස් දෙකක් තියෙනවා. සහ මට නේල්ස් හදා ගන්න තියෙනවා මගේ. දැන් අපි ලැස්තිලා ඉවරයි. අපි දැන් යන්න හදන්නේ නේල්ස් හදා ගන්න. අපි ඇඳන් හිටපු ඇඳුම අපි කියන්නේ මම ඇඳන් හිටපු ඇඳුම මාරු කරා. මොකද ඒක ටිකක් මේ අර හෙරෙද්ද පොඩ්ඩක් ඇකට සරයි වගේ. ඉතින් දැන් අපි යන්න පිටත් වුණා. අපි ඉතින් ඉස්සෙල්ලා මගේ ෆ්‍රෙන්ච් ආර්ට් නේල් සැලොන් එකට මගේ නේල්ස් ටික හදාගන්න. ඉතින් මගේ තිබ්බෙත් මෙරූන් කලර් එකක් මම මෙරූන්ම දාගත්තා මගේ හෙයා එකට මැච් වෙන්න නිසා. අනිත් යාළුවා මට මල් බොකේකුත් ලෑස්ති කරලා තිබිලා. ඉතින් thank you ෆ්‍රෙන්ච් ආර්ට්. දුස්ථානයට අවුරුද්දකට පස්සේ හලෝ අවුරුද්දකට පස්සේ නෙමෙයි අපි දැන් හම්බුණා මේකප් කරන්නේ අවුරුද්දකට පස්සේ බලමු කොහොමද මේකප් එක වෙන්නේ කියලා පැයෙන් දාන්න තියෙන මේකප් එක පැය දෙකක් කරගෙන මේකප් කරලා අපි කයියක ගහ මේකප් කරන්න කියන නිසා තමයි පැය දෙකක් ගියේ මෙන්න මේ වගේ ලස්සනට එන අය මාව වෙනද වගේම මේකප් කරා ඉතින් එන අය thank you so much ඊට පස්සේ අපි ගියා වාරේපොළ එමිලියානා හොටෙල් එකට අපිට ස්පොන්සර් කරේ වාරේපොළ එමිලියානා හොටෙල් එකෙන් පර්පල් රේන්ජ් ෂෝ එකට ඉතින් ලංකාවට ආවට පස්සේ අවුරුද්දකට පස්සේ තමයි මම ලංකාවේ ෂෝ එකට යන්නේ ඒක තිබ්බේ පර්පල් රේන්ජ් බෑන්ඩ් එකත් එක්ක වාරේපොළ ඉතින් මෙතන ටිකක් වෙලා ඉඳලා අපේ යාළුවෙක් ඉන්නවා මෙතන ඔන්න බලන්න කවුද ඉන්නේ කියලා මොකද හැමදාම මම මොකා කරේ ඔන්න ති කතාවක් කියනවනේ දිල්ලි බ්ලොග් වලට ඉතාලියෙන් මේ හම්බුනාට පස්සේ ඔන්න දැන් අපි ලංකාවේ නේ අපි එක දවසක් හම්බුණානේ ඔව් එමිලියානා හොටෙල් එකේ අපි ඉන්නේ අපිට එමිලියානා හොටෙල් එකෙන් තමයි ස්පොන්සර් කරන්නේ මේ මම යන පළවෙනි ෂෝ එකට පර්පල් රේන්ජ් වැඩේට මොනවද කණ්ඩ මම කාලා දැන් පළවෙනි ෂෝ එකට යන්න හදන්නේ ඉතින් අපි නිදිමතයි මාර්ග ණය වාහන අඩුමලිය ගෙවිලි සහිතව අවම පොලිය ඕඩි ක්‍රමයට ගෙවිලි මේ පහුවෙනිදා අපි යනවා පෙටා පෙටා යනාදර අපිට යනාලා ගෙදර මීටින් එකක් තිබ්බා අපේ නංගිගේ මල්ලිගේ වෙඩින් එකට ඉතින් මේ චූටි බට්ටෝ ටිකකුත් හම්බුණා එයාලා එක්කත් කෝලම් කරලා අපි පිටතට පෙටා යනවා Sama siya raw na doon. Eh? Ano? Kami pwede may minigogyak ka na yun. ito lang din kini me no Kawan na. Koi karega de? Enduko? මෙන්න මෙහෙමයි අපි උස්සේ යන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙයාගේ වෙඩින් එකේ සාරීස් බලන්න. ඉතින් ඒ අතරේ මෙතනින් මගේ ෂූට් එකකටත් ඕනේ රෙදි ගත්තා. ඉතින් යාලා වීඩියෝ එකක් ගත්තා මගේ කියන්නේ මට සාරි එකක් අඳලා. ඉතින් මේකෙන් චූටි කෑල්ලක්. ඊට පස්සේ හරිම මහන්සි අපි වැඩේ ඉවර වෙලා ආයි ගෙදර එන්න නෙමෙයි යනලා ගෙදරට පිටත් වුණා. මොකද මට හිතේරන තරු ප්‍රෝග්‍රෑම් එක තිබ්බා. ඉතින් යන අය ලස්සනට මාව වෙන්නේ මේ වගේ ආයෙත් මේකප් කරා. දැන් දිගට මෙයාට මේ වදේ මගෙන් මිදින්න වෙනවා. ඉතින් මෙහෙම තමයි අපි හිතේලන තරු ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති උනේ.
මෙන්න මේ වගේ ලස්සනට මේකප් කරගන්න ඕන නම් ඔයාලා එන්න ඕනේ ඉයන් සංජීව ඩයස්ගේ සැලොන් සීත්‍රෝ එකට. They never had a pretty girl from Asia. See me now, and that's what they prefer. Asia. Oh, DJ, turn the sound up. බයි කියන්න. අයි බයි කියන්න. දැන් වෙලාව කීයද? වෙලාව රායි කමාරයි. අපේ ආදරණීය දිරීෂක් අපිට බත්යක් දුන්න අපි ඒක කනවා. දෙකයි. වාන්දර 2යි සෝරි වෙලාව. ඉතින් මෙයා කාලේට මේකප් දමාගෙන කාලා අපි මේ vlog එක ඉවර කරනවා. ආයෙත් මේ වගේ vlog එකක් කරන් එන්න. Thanks for watching. Bye bye. Bye bye.